හෙලෝ මොකද වෙන්නේ? හොඳින් ඉන්නවද? වෙසක් ඉඳ පොඩි කතාවක් කියන්න මතක් වුණා මචං. මට වුණ දෙයක්. හේනට ආව මචං පොඩි වැඩකට. ගිය අවුරුද්දේ මචං වෙසක් බලන්න කියලා අපි අනුරාධපුරේ ගියා. හරිද? මයිත් එක්ක ගියේ මචං වෙන ආගමක යාළුවෙක් මගේ. හොඳ යාළුවෙක්. හරිද? පොර මචං අපේ බෞද්ධ ආගම ගැන මේ දර්ශනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරිද? අපේ බුදුහාමුදුරුවෝගේ රූපේ දන්නවා. එච්චරයි දන්නේ වෙන මුකුත් පොර දන්නේ නැහැ. හරිද? පොර මගේ අදින් කියනවා මචං අපේ බුදුහාමුදුරුවෝ මාර ආතල්ලෙකට ඩයල් යන්නේ නේද කියලා. මං එහා මචං ඇයි ඒ කියලා. හරිද? පොර කියන ඉතින් මචං වෙසක් දවසට තියෙන ආතල් බලපංගු මචං. වෙස් මූණු දාගෙන, හෝන් ගහගෙන, කෑ ගහගෙන, කෙල්ලොන්ට වීලු කරගෙන, බයික් වලින් සත්ටි දාගෙන. යනවා දකිද්දි මචං පොරට ඒක හිතනවලු. හරිද? මාත් මචං හිතලා බලද්දි කතාව ඇත්ත. බලනවා වෙසක් දවසට කෑකෝ ගහගෙන, පාරවල් වල මචං සින්දු කියාගෙන, හෝන් ගහගෙන, නිකන් අර පිස්සෙක් මචං ඉපදුන දවසක් වගේනේ මේ දඟලන්නේ. බයින් එපා මචං එහෙම කිව්වට නේද කතාව ඇත්ත එහෙමනේ. අපේ දර්ශනීය මචං දන්නේ නැති ඕන මිනිස්සෙක් මචං අපේ වෙසක් දවස් දැක ගමන් හිතන්නේ එහෙම. ඇත්තටම මචං අපි බුදුහාමුදුරු ඉපදුන දවස සමරනවා සම්පූර්ණ වැරදි. මෙතන මචං පාළුවට ගිහලා ගොඩක් කාලෙන් ආවේ. ඔව් I think කිව්වට කවදාවත් වෙන්නේ නැහැ ඔයි. අර මිනිස්සු වදන්න බෑ. ඒකෙන්ද මචං අපි හැදෙන්න ඕනේ. පුළුවන් නම් මචං අර එන අවුරුදු වල සමර ප්‍රති පොඩ්ඩක් වෙනස් කරන්න. ඔය පාරවල් යද්දි කෑකෝ ගහගෙන මචං නිකන් පිස්සෝ වගේ යන්න හොඳ නැහැ. මම නම් මචං හොඳ දෙයකට දකින්නේ දන්සල් දෙන එක විතරයි. දන්සල් දෙන එකත් මචං අර එක දවසක සීමා කරන්න හොඳ නැහැ. ඒක මචං හැමදාම කරන්න. ඔව් මචං වැඩි කතා කරන්න හොඳ නැහැ බැනුම් අහන්න වෙනවා. ඒකට කතාව ඇත්තෝයි. අපි මචං වෙසක් සමරන සම්පූර්ණ වැරදි. අපි සමරන විදිය මචං අපේ ආගම ගැන බින්දුවක්වත් දන්නේ නැති මිනිස්සෙක් දැක්කොත් එහෙම හිතන්නේ ඇත්තටම අපේ නායකයා මචං පිස්සු ඩයල්ලක් කියලා. සිරාවට මොයි. බොරුද කියනවා නෑනේ. ඇත්තනේ. කොච්චර නෑ කිව්වද මචං බීගෙන කාගෙන යන්නේ. සිගරට් එකක් හරි මචං කටේ තියාගෙන තමයි යන්නේ. අපිට මචං රටක් හදන්න බෑ. හරිද? ඒකින්ද අපි හැදෙන්න ඕනේ. Taman හැදුණා නම් මචං අනිවාර්යෙන් හැදෙනවා. අපි මචං වෙන ආගම් වලට ආදර්ශයක් දෙන්න ඕනේ. අපේ ආගම මෙහෙමයි කියලා. අපේ ආගම නිකන් මට සිරි පිස්සුවක් කියලා ඔලුවට දෙන්න හොඳ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ තමයි මචං අපිට නිවිලම ජීවත් වෙන්න කියලා දුන්නේ කෙනා. ඒ වුණාට අපි මොනවා කරන්නේ? ඒක අනිත් පැත්ත. වෙන ආගම් වල මිනිස්සුන්ට මචං අපේ ආගම ගැන වැරදි මතවල් හදන්නේ අපිමයි. අපේ පූජක පක්ෂය ගැන බලන්න මචං. එයාලගේ වැරදි ඔය 1යි 2යි යහු වෙන්නේ. හරිද? ඒ වගේම මේ එක්කෙනා දෙන්න යහු වෙන්නේ. රටේ මිනිස්සු හදන්න බෑ මචං. පූජක පක්ෂය හදන්නත් බෑ. අපි මචං අපි හැදුනහම නිකම්ම කෝටෝම හැදෙනවා. පුළුවන් නම් මචං දැන් මේ දැන් ප්ලෑන් කරන් හිටියනම් වෙසක් දවසේ මෙහි මාතල්ලයක් ගන්නවා කියලා ඒක නවත්තන්න. ඒක සෙට් වෙන්නේ නැහැ මචං. එහෙනම් මලප්පහන පූජා කරලා හෙට රවුමක් දාන්නම් පරිස්සමෙන් ගිහිල්ලා. එන්න බුස්සර්ණයි. බයි. හදරේ. ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඔයාලා අදහස් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඒ අදහස් ඕනේ මට. බයි.